හායි කොහොමද යාළුවනේ අපි නම් ඉතින් වැඩ ඇත්තටම හරිම මහන්සි. දැන් මේ චුට්ටක් ඉඳ ගන්න හම්බුණා ඉවලේ. ෆෝන් එක අරගෙන මේ වීඩියෝ එකක් දාන්න කියලා හිතුවේ. අහන්නකෝ. මගේ මේ වයිකේ මට ලයික් කරන කමෙන්ට් කරන අයට මගේ මහත්තයා දිනේෂ් තුසිත කියලා ඇති කන්නඩි දෙකක් ඔළුවේ දාගෙන ඉන්න ෆොටෝ එක. මට දැන් යාළුවෝ මම දැක්කේ නෑ මං අදයි මගේ TikTok එක බැලුවේ. බලනකොට මට මැසේජ් දාලා තියෙනවා ඔයාගේ මහත්තයා අපිට කෝල් කරා මැසේජ් කරා මේ කියලා. මං ඇහුවේ ඇයි කියලා. මම මැසේජ් වලින් උත්තර දුන්නේ මගේ TikTok එකටමයි දාලා තියෙන්නේ. හේතුව ඇහුවා. බලනකොට මොකද මේ මට ලයික් කරලා තියෙන අයට මට මොනවා හරි විහිළුවකට හાર્ට් එකක් දාලා තියෙන අයට එයා අරගෙන මැසේජ් කරලා තියෙන්නේ මගේ හොර මිනිස්සු කියලා හිතලා. මට හරි කනගාටුයි. ලැජ්ජාවියන් මිනිහෝ උඹ ලැජ්ජාවියන් ගෑණියෙක් ඇවිල්ලා රට ඉඳලා දුක් ඉඳලා උඹට ඒ සල්ලි අරගෙන වැජපෙන්න පුළුවන් කාලකන්නියෝ මං තොටයි කියන්නේ. ඒ වගේ තිරිසම් බලු වැඩ කරන්න එපා. හරිද? තෝ ඒ වගේ තිරිසම් බලු වැඩ කරන්න එපා. මොකද සහෝදරකමටයි ආහරි මෙහෙ දාන්නේ. මගේ කට හොඳ නැහැයි කියලා උඹ දන්නවනේ. උඹ මගේ කට අවුස්ස ගත්තා. මං ඔච්චර දවසක් සද්ද නැතුව හිටියා මේ වේදනාවත් එක්ක වැඩ කරන හින්දා ඉවසගෙන හිටියා. තෝ ඒ වගේ බලු වැඩ කරන්න එපා. මං අදයි මගේ ඉන්බොක්ස් එකට ගිහින් බැලුවේ. මට ගොඩාක් අය දාලා තියෙන ඔයාගේ මහත්තයා අපිට මෙහෙම කියලා දැම්මා මෙහෙම කියලා දැම්මා සහෝදරී. අපි ඔයාට මැසේජ් කරේ මේවා කරේ යාළු වෙන්නවත් එහෙම නෙවෙයි. ඔයාට ඇත්තට මේක අපහසයක් යකෝ බූරු පුතේ. තෝ හරකෙක් කියලා අනිත් උන් දන්නවා. තෝගේ චරිතේ කොහොමද කියලා ඔය උඹ මැසේජ් කරන අයම දන්නවා. එතකොට හිතපන් ගුන් හරකෝ. තෝ එහෙම මගේ මමවත් දන්නේ නැති මිනිස්සු ඇත්තටම TikTok එකේ ඉන්න කවුරුත් මම දන්නේ නැහැ. මම ඇත්තටම හොඳ ආකාරම දන්නේ නැහැ. මම කෝල්වත් මැසේජ්වත් මුකුත් කරලා නැහැ. එහෙම තියෙද්දි තෝ බූරු පුතේ තෝ බූරුවෙක් ඇත්තටම තොට මොලයක් නැහැ. තෝවයි සවුත් වෙන්නේ මන් නෙවෙයි යකෝ. තෝ මොන පිරිමියෙක්ද බං? තෝ මොන පිරිමියෙක්ද? ඔයගේ 2.50යි වැඩ කරන්නේ. තෝ මාව හැම එකකින්ම બ્લોක් කරගෙන තෝ වටේ ගිහිල්ලා මං ගැන හොයන්න ඕනේ. තෝ මට කෝල් එකක් අරන් අහපන්. මං කාත් එක්කද යාළු වෙන්නේ, මොකත් එක්කද නිදියන්නේ, මොකත් එක්කද කතා කරන්නේ, මොකත් එක්කද හැමිනෙන්නේ කියලා. තෝ එහෙම අහපන් මගෙන්. තෝ ඒ වටේ ගිහිල්ලා හොයන්න එපා. තෝ වටේ ගිහින් හොයන්න එපා. සහෝදරුන්නේ ඔයාලට එහෙම මැසේජ් කරලා තිබ්බනම් ඇත්තටම මගේ කනගාටුව මට ඒ වගේ නූගත් සයිගෑස්ටික් මිනිහෙක් ඉන්න එකට මම ලැජ්ජා වෙනවා. ඒ වගේ 2.50යි වැඩ කරන්නේ. එතකොට හිතන්න කොහොමද මගේ තත්ත්වය කියලා නේද? මාත් එක්ක කෙලින් කතා කරන්න බැරුව මේව එකක් නැතුව මගේව වටේ ගිහිල්ලා හොය එක එක්කිනාට මැසේජ් දදා මේව කර බැනලා දාන්න ඕනේ නැහැ. මු කරන්නේ රටවල් වල ඉන්න අයට තමයි ගොඩාක් දාලා තියෙන්නේ. උඹ මොකටද මගේ ගෑන්ටියක්? ඌ මේක හරි වැඩක් නේ. ඒතකොට ඌගේ වලට හොඳ ඔය ඉන්නේ තුසිත දිනේස් කියලා. බලන්න මං ඔය ඌ අර දාලා තියෙන අර ගෑණියෙක් ඇවිල්ලා මලක් දෙන එකක් ෆොටෝ ගහගෙන මං ඊයේ දාලා තියෙන ඌගේ එකෙන් මං ස්ක්‍රීන්ෂොට් එකක් අරන් දැම්මේ. මං ඒක දාන්නේ නැහැ. මං දැම්මෙත් මට ඔය කේන්තියට මං දැම්මේ. මට මං මැසේජ් ටික බැලුවේ පස්සේ දැම්මේ. ඌට තියෙන යන්නේ මේ වගේ අසහනයක් අපිට ඒ වගේ අසහනයක් නෑ බල්ලෝ. තෝ හික දැනගනි. එහෙම අසහනයක් නෑ. තොගෙම්ම පිරිමි කියන જાතියෙම තොගෙම්ම මට එපා වුණා. ඒක දැනගනි. තොගෙම්ම තෝ කරපු බලු වැඩවලටම තෝ කරනවා මං රටේ වල තෝ වටේ ඉන්න ගෑනුන්ව හුරතල් කර තෝ හම්බ කරන සල්ලි ගෑනුන්ට දෙදි මගේ සල්ලිත් බොරු කියලා අරගෙන තෝ වටේ උන්ට දෙදෙන ඒවා ඒක ඔක්කොම මම දන්නවා. මට ලැජ්ජයි මේක ඉන්ටර්නෙට් ජාලි දාන්න වුණාට. ඒ වුණාට තොට දාන්න ඕනේ. නොදා හරියන්නේ නැහැ. මොකද මගේ TikTok එකේ ඉන්න අයිත් නේ දාලා තිබ්බේ. ඒකයි මං ගැන දැනගන්න දැම්මේ. අහපන් බූරුවෝ. තොට මොලයක් නැති වුණාට මම මොලයක් දෙනවා. තෝ ඔහම හම්බ කර තෝ සින්දු දදා මේ ආවියනට යකෝ තෝ හරි මිනිහෙන්න මට රට ඇවිල්ලා දුක් විඳින්න ඕනද? ඈ? එහෙම කරන්න ඕනද? තොට කොන්ද පණක් තිබ්බද ගෑන්ට කන්න බොන්න දෙන්න? මේ ඇවිල්ලා මේ ගෙවල් වල දුක් විඳින්න මේවා කරන්නේ? ඈ? තෝ කරන්නේ තෝ වටේ ගිහින් මියා කර වේසි තෝ ඉතින් කරන්නේ තෝ ඊට වැඩි වැඩක් නෙපා තෝ මේ වටේ ඉන්න පිරිමින්ට කතා කර මගේ එකට ලයික් එකක් දැම්මත් කමෙන්ට් එකක් දැම්මත් තෝ ඇයි ඔය වගේ බලු වැඩ කරන්නේ තොට කොන්දන්නේ නැද්ද ඒ මිනිස්සු මං ගැන නෙවෙයි හිතන්නේ තෝ ගැනයි හිතන්නේ තෝ මොන වගේ මිනිහෙක්ද කියලා ඔය වගේ දේවල් දානකොට ඈ තොට යකෝ ලැජ්ජා වෙයන් බං ඇත්තටම ලැජ්ජා වෙයන් දැන්වත් හැදියා බලහන් ඉඳහන් තව මාස දෙකයි ඇවිල්ලා ඔතෝගේ ඩිවෝස් එක දුන්න ගමන් ඉවරයි මට ඇත්තටම තෝ කලකිලා තින් තෝ මේ කරන දේවල් වලින් මට තෝ අප්පිරියා වෙලා තියෙන්නේ තෝ පිළිකුල් වෙලා තියෙන්නේ තෝගේ ඉන්න එතන ඉන්න යාළුවොත් මට කතා කරලා කියනවා මෙහෙමයි කියලා මට කියනවා
වැඩක් නැහැ බං ඒ ගැන කියලා. මේක ඉන්ටර්නෙට් ජාලේ දාන්නෙත් මට කේන්තියට මං දාන්නේ. මොකද මං අදයි මගේ ඉන්බොක්ස් එකට ගිහින් බැලුවේ. මගේ ඉන්බොක්ස් එකට එහෙම මෙසේජ් කරන්න බෑ කට්ටියට. මගේ තියෙන අර ලොකින් එක. මං ලොක් එකකින් එකට ගිහිල්ලා බැලුවේ මට දාපුවා. ඒකට ගියොත් තමයි ඒව පෙන්වන්නේ. ඒකේ තමයි කුඩ අය මට දාලා තිබ්බනේ සහෝදරි අපි ඔයාට මෙහිම මෙසේ මේවා දැම්මේ හાર્ඩ් එකක් දැම්මේ මෙහිම දැම්මේ ඇත්තටම ඔයා කියන කරන ඒවා හොඳ හින්දා කියලා. ඒ වුණාට ඔයාගේ මහත්තයා මට මෙහිම කතා මොන තිරිසම් බලු වැඩක්ද බං තෝ කරන්නේ ඈ තෝත් මොන තිරිසම් බලු වැඩක්ද බං කරන්නේ? තෝපිට මොකද? තෝපිට සයි ගෑස් තිද්ද බං? තෝට ඇත්තටම සයි ගෑස් තිද්ද? මම වෙන උන්ට නෙමෙයි බයින්නේ මගේ මිනිහට බයින්නේ. ඕ වගේ ඇති මේ රටවල් වල ඉන්න කාන්තාවන්ටත් මේ වගේ ප්‍රශ්න ඇතිනේ. අපිට මේ වැඩ කරගන්න වෙලාවක් නෑ. ඇත්තටම හරි මහන්සි. එහෙම තියෙදින් තෝපි ඕ වගේ තිරිසම් වැඩ කරන්න එපා යක්කුනේ. ඇත්තටම මට ලැජ්ජයි බං තෝත් එක්ක ජීවත් වුණාද කියන එකට. ඇත්තටම මට ලැජ්ජයි. මට කලකින ඇත්තටම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත කරන මේ රටකට ඇවිල්ලා තෝ ගැන හරියටම තේරුම් ගන්න පුළුවන් වුණාට. වෙන මිනිස්සු බං ඉන්න ඇත්තටම හරි ආදරෙන් ඉන්න පවුල් ඉනවා කෑවද ඔයා කොහොමද ඔයාට හොඳද සනීපද තෝ එක වචනයක් අහනවා තෝ ගත්ත තෝ සල්ලි විතරනේ තෝ ටෝනිගේ AC බැල්ලි තෝ නටනවා යෝ අපි නටනවා මේ නටලා නෙවන්නේ මේ ගෙදර මිනිහත් එක්ක බුදියගෙන ඇඳේ ඉඳලා තමයි තෝ පිට සල්ලි වань නැත්තම් ඔය TikTok වලයි ආහරි මේ Facebook වලයි ඒ වගේ මිනිස්සුත් එක්ක බුදියලා තමයි උන් තමයි අපිට සල්ලි දාන්නේ ආඹ මේක ගෙදරට දාපන් බොතන නිකන් ඉඳපන් කියලා දාන්නේ දන්නවද ලැජ්ජ වෙයන් බං. තෝ පිරිමියෙක් විදිහට ලැජ්ජ වෙයන්. මට වගේ අනිත් කෙල්ලොන්ටත් මේ ප්‍රශ්න ඇති. ඇත්තටම ලැජ්ජ වෙයන් බං. තෝ ලැජ්ජ වෙයන් මේ වගේ 2.50යි වැඩ කරනකොට. ඈ මං තෝගේ වලට ඇවිල්ලා හොයලා බලන්නේ නැන්නේ. තෝ කාටද මැසේජ් කරන්නේ? තෝ මොනවද කරන්නේ? මං හොයලා බලන්නේ. අත්තරපු එක අත්තරියා. ඔබ දන්නවා මං අත්තරියොත් අත්තරිය තමයි කියලා. මට ඒ වලට කිසි ගාණක් නෑ බං. ලැජ්ජ වෙයන් බං. ඇත්තටම මට ලැජ්ජයි පිළිකු. තෝගේ එක ෆොටෝ එකක්වත් මගේ හිතේ නැතු මං අයින් කරේ තෝ මේ වගේ එකේ මට ගෑනු යා කළා දානවා මේ ඔයාගේ මහත්තයද ඔයාගේ මහත්තයාද මේ මෙහෙමයි අපිට මැසේජ් කරා කියලා මං ඒත් උන්ට කියන්නේ උඹලට ඕන දෙයක් නටාගෙනලා කරගෙනලා මං අයින් කරලා ඉන්නේ. මං බේරුණා. දෙයියන්ගෙන් පිහිටයි බුදුන්ගේ සරණයි කියලා. මං මෙතනින් අයින් එනවා. මෙතනින් එහාට තෝ මේවක් කරොත් එහෙම ස්ක්‍රීන්ෂොට් එක දානවා තෝගේවා. ඔව් තෝතන වැඩගෙන තැන් නටන ඒවා ඔක්කොම මම දාන්න නුදෙන නෙවෙයි බං ඉන්නේ. මට තෝ මට මේවා කියන්න තිබ්බා. තෝ මාව හැම එක්කම ඊමෝලින් බ්ලොක් කරලා හැම එක්කම තෝ හැම එක්කම මාව බ්ලොක් කරලානේ තියෙන්නේ. ඒකට මං ගහනවනේ හොඳ මැසේජ් එකක්. මං ඒ වලට මං උත්තර දෙනවනේ. ඒකින්ද තෝ බ්ලොක් කරලා තමයි මේ තෝ බ්ලොක් එක ඇරලා මාත් එක්ක කතා කරපන්කො මං උඹට දෙන්න උත්තර. ඔය බ්ලොක් කරලා කතා කරපන්කො මාත් එක්ක මං උඹට දෙන්නම් හොඳ උත්තර ටිකක්. මං උඹට හොඳ උත්තර ටිකක් දෙන්නම්. ඇත්තටම යාළුවනේ හැමෝම හිතනවා ඇති මම මේ සතුටින් නෑ. මං ඇත්තටම හරි දුකේ. මං හරි වේදනාවෙ ඉන්නේ. මං ඇත්තටම පුදුම අර කියනවනේ අපිට අර කණ්ඩ බොණ්ඩ දුන්නත් පුළුවන් ලේ දෙන්න පුළුවන් මොලේ දෙන්න බෑ අන්න ඒ වගේ දෙයක් තමයි මටත් උනේ මේ බල්ලෙක්ව විශ්වාස කරලා අපේ සහෝදරියෝ කිව්වා උඹ ඔය දුහනේ මිරිඟුවක් පස්සේ ඉස්සර ඉඳන්ම කිව්වා ඇහුවේ නෑම ඒව දැන් තමයි තේරෙන්නේ අවුලක් නෑ ඔයාලා මුකුත් හිතන්න එපා ඔය පිස්සත් එක මැසේජ් කරන්න යන්න එපා ඔයාලා ඕන දෙයක් කරන්න මට කිසි කමක් නෑ මං තියෙනවා අපි මැඩ වෙනවා මම මේ වැඩ කරන ගමන් මේ ගත්තේ